welcome back to my YouTube channel. I hope you're all doing well. ඉතින් ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔන්න මම මගේ vlog එක start කරනවා. ඉතින් ඔන්න ඉතින් වෙනදා වගේම මම කියනවා මං ගොඩ දවසකින් තමයි මේ vlog එකක් කරන්නේ. ඉතින් මම යනවාද අවුරුදු උත්සවයකට. ඉතින් ඒක තියෙන්නේ ගෙදරක. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ ගෙදර අවුරුදු උත්සවේ මේ තියන්නේ මම යන දෙවනි පාර. ඉතින් කියන්න ඕනේ හරිම ලස්සනයි. මං කලින් වීඩියෝ එකක් TikTok එකේ දාලා තිබුණා. ඉතින් ඔන්න ඔයාලා දැන් බලන්න පුළුවන් මේ වීඩියෝ එක කොහොමද යන්නේ කියලා. පොල් තෙල් පහන් දන්වලා ඔන්න ඉතින් දැන් ස්ටාර්ට් කරන්න තමයි යන්නේ අපේ අවුරුදු උත්සවේ. ඉතින් ඒකේ වීඩියෝ එකක් මට ගන්න හම්බුනේ නැහැ. ඉතින් මුලින්ම පටන් ගන්නේ චූටි ළමයින්ගේ. ඒ කියන්නේ මේක ඩාන්සින් ක්ලාස් එකක්. ඉතින් ඒ ළමයින්ගේ චූටි අවුරුදු උත්සවයක් තමයි මේක. ඉතින් නැටුමත් බලලා ඉන්නකෝ ඔයාලම. මට ගොඩක් වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ගන්න පුළුවන් වීඩියෝස් ටික තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්න. ඉතින් මේ පොඩි ළමයිගේ නටුම ඉවරනවත් එක්කම තරංගයක් තිබුණා. මේ තරංගෙ තිබුණේ බෝල ටික ඉක්මනටම ඇහිඳලා ආයි ඇවිල්ලා බකට් එකට දාන කෙනා තමයි මේ තරංගෙන් දිනන්නේ. ඉතින් ඔයාලම බලන්නකෝ මේ චූටි ළමයි කොහොමද තරංග කරන්නේ කියලා. 2 මේ තරංගෙ හැම ඉවර වෙනකොට ඊළඟට තියෙන්නේ දෙහි ගෙඩිය හැන්ද මත තියාගෙන යන්න. ඉතින් ඒකත් හරි ලස්සනට මේ ළමයි කරනවා. ඉතින් ඔයාලා බලන්නකෝ. බ්‍රසීල් එක යන්න වැඩි හදිසියොත් තේර වැඩි දෙහිය. ආරි වට ගත්තා. ළමයින්ගේ තරඟත් එක්ක අපි නටනුත් දාලා තිබ්බා. මේ නටුමත් බලන්නකෝ. ඉතින් කියන්න ඕනේ චූටි ඉඩ පෙරාසකින් කරපු පුංචි අවුරුදු උත්සවයක් මේක. හරිම ලස්සනයි. ඉතින් ඒක ඉවරනවත් එක්කම තව තරඟයක්. ඉතින් කියන්න ඕනේ ඒ තරඟේ තියෙන්නේ මාච් පාස්ට්. ඒ කියන්නේ S2 බඳිනවා. S2 බඳලා සින්දුවක් දානවා. එක තැන ඉඳන් මාච් පාස්ට් කරන්න තමයි තියෙන්නේ. ඒක ගිය අවුරුද්දෙත් අපි කරා. ඉතින් ඔයාලා බලන්නකෝ. මේකේ රවුමක් අනිනවා තමන්ගේ කකුල් දෙක ගාවින්. ඒ රවුම ඇතුලේ ඉන්න කෙනා හෝ ඒ රවුම ළඟ ඉන්න කෙනා තමයි මේකෙන් දිනන්නේ. අවසානට ඉතින් මේ ළමයි එක එක තැන් වලට ගියා. ඉතින් බලන්නකෝ. මේක නම් හරිම එන්ජොයිෆුල් ගේම් එකක්. ඉතින් ඔයාලත් කරලා බලන්න මේ ගේම් එක. හරිම ෂෝක්. මේ තරඟය ඔහොම ඉවරනවත් එක්කම ඊළඟට තියෙනවා චූටි ගෑල්ලමයිට තරඟයක්. ඉතින් ඒක කකුල් දෙකම බඳිනවා. බැඳලි වෙලා බෝල ටික තමන්ගේ පේලියේ තියෙන බෝල ටික ඇහිඳින්න තමයි තියෙන්නේ. ඉතින් පැන ගිහලා තමයි ඒක ඇහිඳින්න තියෙන්නේ. අපි බලමු කොහොමද ඒ ළමයි ඒක තරඟ කරන්න කියලා.
චූටි තරඟත් ඉවර වෙනවත් එක්කම ඔන්න තවත් නැටුමක් ඉතින් ඔයාලට බලන්න පුළුවන්. මං ආයෙත් මතක් කරනවා මේක ගෙදරක තියෙන පුංචි අවුරුදු උත්සවයක්. ඉතින් හරියම නිර්මාණාත්මක ශීලීව තමයි මේක තරඟ ඕගනයිස් කරලා අපි ලස්සන නැටුම් දාලා එහෙම කරලා තියෙන. ඉතින් ඔයාලා බලන්නකෝ. මේ තමයි ඒ ක්ලාස් එකේ ඉන්න ලොකුම ළමයි ලොකුම පන්තියේ. ඉතින් අවසානට මේ නැටුම් හරි ලස්සනට නටන්න ගන්නපු ඒ ටීචර්ත් ඔන්න නටනවා බලන්නකෝ. ඒ ලස්සනටමත් ඔහොම ඉවර වෙද්දි ඔන්න තව තරඟයක් තියෙනවා. ඒ තමයි වලිග හොරා. ඉතින් ඇත්තටම කියනොත් පිටිපස්සේ රෙදි කෑල්ලක් අපි ගැට ගහනවා. තනි කකුලෙන් උඩ පැන වලිග ටික එකතු කරන්න ඕනේ. හැබැයි තමන්ගේ වලිගය ආරක්ෂා කරගෙන. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ආරක්ෂා කරගෙන අනිත් කෙනාගේ වලිග කොහොමද ගලවන්නේ කියලා ඕනේ පටන් ගන්න. 1 2 3යි. වලිග කරවලට අයියෙන් ඕනේ. වලිග කරවලට අයියෙන්. වලිග නැති අයියෙන්. ඒකනම් මාරම විදියට hina යන ගේම් එකක්. ඉතින් ඔයාලත් ඒක කරලා බලන්න. මාරම ෂෝක් එකක්. ඒ තරගෙත් ඔහොම ඉවර වෙද්දී ඔන්න අපි තවත් ලස්සන නටුමක් බලමු.
අන්න ඉතින් අම්මලාටත් තරගයක් තිබ්බා. සංගීත පුටු තරගේ බලන්නකෝ ඒකත් ඔයාලා. ඔයාලා දන්නවද මම නම් ඔය තරඟ වලින් ආසම තරඟ දෙකක් තමයි බැලුන් ඩාන්ස් සංගීත පුටු තරඟය කියලා කියන්නේ. මම යන්න තරඟ කරන්න ගියාට මම යන්නේ නම් තරඟෙට නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඒ තරඟ එන්ජොයි කරන්න. හරිම ලස්සන, හරිම එන්ජොයිෆුල් ගේම් එකක් ඒක. ඔයාලත් කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න ඔයාලා ආස මොන තරඟෙටද කියලා. මම කිව්වනේ තෑගි නැති වුණත් ඔන්න ඉතින් අපිත් දාගත්ත තරඟයක් මමත් ගියා තරඟ කරන්න. ඉතින් සින්දුව ඔෆ් කරන එක දාන එක ඉතින් ඇත්තටම හරිම සාධාරණව අපේ අයියා කරනවා බලන්නකෝ ඉතින්. ඔව් ඉතින් තව පොඩ්ඩෙන් පුටුව කැඩෙනවා. ඒ හින්දා ඉතින් මම නැගිට්ටා. කොහොම හරි ඉතින් මම කිව්වනේ මම තරඟ කරන්න යන්නේ ඇත්තටම එන්ජොයි කරන්න. ඉතින් තරඟේ පරාජය කියන එක බාර ගන්න ඕනේ. හැබැයි මට තව ටිකක් යන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා. ඇත්තටම අපේ අයියෝ මතක් කරනවානේ හරිම සාධාරණව ඒ වැඩේ හරියටම කරනවා. අවුරුදු කුමාරි නම් තියන්නේ නැහැ. හැබැයි විකට නම් තරගෙන නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔන්න ඉතින් ඒකත් බලන්නකෝ. ඔයාලා ගිය අවුරුද්දේ දැකලා පුරුදුයි වගේ. මම හිතන්නේ මම ගිය පාර මෙතෙන්ට මම ඡන්දි ඉල්ලගෙන. ඒ වුණාට මම ඔයාලට ගොඩක් දේවල් දෙනවා කියලා බලාපොරොත්තු වෙන තමයි ආවේ. අන්තිමට ඉතින් ඉතුරුනේ මේ පිස්සු.e කියන තැනින් තමයි. හරිද? ඉස්සෙල්ලා මම මගේ නම කියන්නේ. මගේ නම තමයි pissu.e. හරිද? මම ගොඩක්ම දක්ෂ ආර්ෂස් වලට. හරිද? හරි thank you. හරි. මේ මම එතන ගොඩක් බලනවා ඇඳුම, එතකොට ඇක්ටිං, එතකොට තමන්ගේ දක්ෂතාවය, ඒ හැමදේම අපි පරිපූර්ණ ළමයෙක්ව තමයි තෝරගන්න ඕනේ. හැබැයි මෙතන තරඟ කරපු හැමෝම හරිම ලස්සනට ඒ තරඟේ ඉවර කරා. ඉතින් ඇත්තටම කියනවනේ යාලා මාරම කරට කර තරඟයක් දුන්නා වගේ එකක් තමයි උනේ. ඉතින් හරිම ලස්සනයි, හරිම හොඳට නිර්මාණශීලීත්වය හොඳටම තියෙන හැමෝගෙම දක්ෂතාවය පෙන්වන්න පුළුවන් තැනක් තමයි මේ විකට ඇඳුම් තරඟය කියලා කියන්නේ. ආනි හොඳටම මේ බලන්න මේ එන්න කොටස් එන්න බලන්න හොඳටම වැඩ වෙනවා නේ. ආනි අන්තිම වගේ ඔයාට. අයියෝ හරි. ඔයාට නිකන් බැලුමට පේනවා නිකන් ආශස් වගේ. පොඩි කිලෝ මංගස් කීට ඔය බෙහෙතක්. dokter දුක්කන්න හදන්නේ බබා එන්න තියෙනවා එන කිරි ටොය බෙහෙත. ඔය චුට්ටක් ගඳයි මේ බලන්න චුට්ටක් ගඳයි. හැබැයි මේක අතුරු ප්‍රතිඵල සුපිරි. අතර ප්‍රතිඵල මේකට මම දාලා තියෙනවා යාපාල ඇට. මම කලින් අහලා තියෙනවා නේද? මොන මේක වගේ ඉතින් ඔයාලා ප්‍රනවුන්ස් කරන්න බෑ. හරි. හරි මේකට යාපාලට දාලා තියෙනවා කිව්ව ඊට පස්සේ තව දාලා තියෙනවා කොහිල කටු. කොහිල ඊටීමේ කොහිල කටු. කොහෙද කටු ඇහෙන්නේ නැති නේද? නෑ මේක ඊට තලන දාන එකක්. තල්ල දාන. කොහිල කටු දාලා තියෙනවා. ඊට පස්සේ තව හාපික් දාලා තියෙනවා. අම්මා කරේ හරි රහගුණේ. රහගුණේ කියන්නේ ඉතනවා. ඉතින් හිල් දාන්න තිබ්බා. හිල් දාන්න සේවයක් තියෙනවා. එතන hina වෙච්ච මට වීඩියෝ එක එඩිට් කරද්දිත් තනියම hina යනවා. ඉතින් ඒ තරමට මේ ළමයින්ගේ ඇක්ටිං මාරයි. දාලා තියෙන රහගුණයක් කියන්නේ හිතේ නිසා ඔයාලා නම් මේක අද ගිහිලා මේක හැටි එකක් බීලා බලන්න. අහගන්නකො. හැබැයි මං හිතන්නේ ඕක බිකොට පස්සේ හරි එඩ දෙන්නේ නැහැ. හා මේක මේක හැටි පස්සේ බොර බොරස් කියලා යන්නේ. දැන් බලන්න. රහගුණයක් යනවා. හරි. ඔයාලා කොල්ලෙන් මට හෙත් කරන්න වෙලාවක් නැහැ.
කලින් කිව්වනේ අංශස්සට ඕනිය යාපාලටයි කොහිල කඩුයි හාපික් මිලියන 200ක්. හරිද? ඊට පස්සේ මේ කොහොම හරි ඕකෙන් පස්සේ ඔන්න තව කෙනෙක් එනවා. ඉතින් ඇත්තටම ගන්නවනේ එයා ශාස්ත්‍රකාරියෙක්. හැබැයි මට ඒ වීඩියෝ එක ගන්න බැරි වුණා. ඉතින් බලන්නකො මෙයාගේ ඇක්ටිං. ඔන්න ඉතින් ඒ තරගෙත් ඉවරලා මම ගියා බැලුන් ඩාන්ස් එකකට. ඉතින් කියන්න ඕනේ මමත් ඉතින් තරග කරන්න යන්න ඕනේ හින්දාම තමයි ඕකට ගියේ. බලන්නකෝ යාලා. ඔන්න ඉතින් අපේ පුංචි අවුරුදු උත්සවයේ ඉවර වුණා. ඉතින් ඉවර වෙච්ච ගමන් හැමෝම එක්ක තියන්නේ ඩාන්ස් කරන්න. ඉතින් ඔන්න මමත් පැන්න ඩාන්ස් කරන්න. ඉතින් ඩාන්ස් කිව්වොත් මම එතන මේ වගේ. ඉතින් ඔන්න ඉතින් මමත් නටනවා. ඉතින් ඔයාලා මේ අවුරුදු උත්සවය හොඳට එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් කියන්න ඕනේ කට්ටිය ගොඩක් එකමුතු වුණාම අපිට පුංචි අවුරුදු උත්සවයක් හරි එන්ජොයි කරන්න අපිට කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක ගොඩක් හොඳයි. අපි ලොකු අවුරුදු උත්සව වලට යනවට වඩා මේ වගේ පුංචි දෙයකින් හරි සතුට වෙනවා කියන්නේ ඒක මාරම දෙයක්. කිව්වනේ කට්ටිය නටනකොට මටත් ඉන්න බෑ කියලා. ඉතින් ඕන මාවත් ඇදලා ගත්ත මමත් නැටුවා. ඔක්කොම අවසානයේ දිනපු ළමයින්ට තෑගි දෙන්නත් ඕනේ නේද? ඉතින් හැමෝටම තෑගි හම්බුණා. ඉතින් එක ළමෙක්වත් මික්ස් කරේ නෑ. ඒ කියන්නේ පරාද වුණත්, පරාජය බාරගත්තා වුණත් කොහොම වුණත්, එයා දිනුවා වුණත් අපි හැම ළමෙක්ටම තෑග්ගක් දුන්නා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ හරිම ලස්සන, හරිම හොඳ විදිහට තිබ්බ හොඳ අවුරුදු උත්සවයක්. ඉතින් මේකේ අපි දිනුම පැල්දුම කියන එක නෙමෙයි. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අර තරඟ එන්ජොයි කරන ගමන් අපි අපේ සතුට ගැන හිතලා ඇත්තටම තරඟ කරන එක. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම නම් එහෙමමයි ඉන්නේ. කියන්නේ මං ආසම තරඟ දෙකක් තියෙනවා කියලා කියවනේ හරිම
හොඳයි. ඉතින් ඔයාලත් ලස්සන විදිහට ලස්සනට අවුරුදු උත්සවයක් ඊළඟ අවුරුද්දේ හරි කරන්න අනිවාර්යෙන්ම හිතා ගන්න. ඉතින් මගේ මේ පුංචි අවුරුදු උත්සවේ බලපු හැමෝටම ගොඩක් thank you. ලස්සන කමෙන්ට් එකක් දාලා යන්න. මම හැමෝටම ආදරෙයි. ඉතින් ඔන්න මම තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන මම මේ ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ලස්සන කමෙන්ට් එකක් දාලා යන්න. මම හැමෝටම ආදරෙයි. අපි මේ උත්සවය අවසන් කිරීමට පත් වෙන ජාතිකයේ ගායනා කිරීමට හැමදාම නැගීට මතක් කරනවා.